සුට සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා සියලු දෙනාටම සුබ දහවලක් වේවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දුරන්දර ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ සම්ප්‍රාප්තියත් සමගින් මෙලෙසින් අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. එදා අනුරාධපුර යුගයේ මහා විහාරයෙන් ආරම්භ කරමින් එතෙන් සිට මේ දක්වා මෙරට අධ්‍යාපනයේ මුදුන් මල්කඩ හැටියට අපි හඳුන්වා ගන්නා ඒ වගේම මෙරට අධ්‍යාපනයේ සාධනීය ලක්ෂණවල නිරන්තර හැරවුම් ලක්ෂයන් සනිටුවන් කරමින් ජාතික අධ්‍යාපනයේ මූලිකත්වයේ ගැන කටයුතු කරන අපේ පිරිවෙන සම්බන්ධ පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 ප්‍රනාම උළෙල ආරම්භ කිරීමටයි. ගුෂබ්දස් සන්දකාරස්යාත් රුෂබ්දස්තං නිරෝධකම් අන්ධකාර නිරෝධිත්වාන් ගුරු රිත්‍යබිධීයතේ. ගු කියන ශබ්දයෙන් අඳුර කියන්නේය. රෝ කියන ශබ්දයෙන් අඳුර දුරු කරන්නා කියන්නේය. අඳුර දුරු කරන්නා යන අර්ථයෙන් ගුරුවරයා කියන්නේය. පිරිවෙන් ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කිටු කරන ගුරු සුදීමත් යතිවරයන් වහන්සේලා සහ ගුරු පියවරුන් පුදන ගුරු ප්‍රතිභා ප්‍රභාපනාම උළෙල ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි වැඩම අවදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය හා අපේ අධ්‍යාපන අමාත්‍යතුමියකින් අවසරයි නියෝජ්‍ය අමාත්‍යතුමනි අධ්‍යාපන ලේකම්තුමනි අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන්ලා තුමීන්ලා ඒ වගේම අනෙකුත් විවිධ ක්ෂේත්‍රයන්හි නිලධාරී මහත්මවරුනි පැමිණ සිටින පරිවේනාචාර්ය මහත්වරුනි අද පිරිවෙන් පද්ධතියේ තවත් සුවිශේෂී දවසක් පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා කියන මේ සම්මානීය ඇගයීමට ලක්වන අවස්ථාව. ගුරුවරුන් කොහොමත් ප්‍රතිභා සම්පන්නයි.
ඒ ප්‍රතිභාවෙන් යුක්ත ගුරුවරුන්ගේ ප්‍රභාව ඇති කරන මතු කරන අවස්ථාව මේ. ප්‍රභාව කියන්නේ දීප්තිය, අපි කවුරුත් දන්නවා. මේ අවස්ථාවට වැඩමවා වදාළ මේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා මම ඊටාම ගෞරවයෙන් පළමු කොට පිළිගනු ලබනවා. දෙවනුව අග්‍රාමාත්‍යතුමිය, නියෝජ්‍ය අමාත්‍යතුමිය, අපේ අධ්‍යාපන ලේකම්තුමන් ප්‍රධාන කොට මේ සභා ගර්භයට පැමිණිලා සිටින ඔබ හැම කෙනෙක්ම පිරිවෙන් අංශය වෙනුවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මම ඊටාම කරුණාවෙන් යුක්තව පිළිගනු ලබනවා. අද දවසේ අපි මේ සිදු කරනු ලබන කාර්යය පිළිබඳව අමුතුවෙන් දිගට පැහැදිලි කිරීම මා බලාපොරොත්තු වන්නේ නැහැ. ගුරුවරයා කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ හිටපු හොඳම ගුරුවරයා මම විශ්වාස කරන්නේ. ඒ නිසා උන්වහන්සේට විශේෂ නමකුත් තිබුණා තිලෝ ගුරු කියලා. තුන් ලෝකේටම ගුරුවරයා. උන්වහන්සේ පෙන්නනවා මේ sannivedakaye. එහෙම sannivedakaya කියන්නේ ගුරුවරයා. ඊළඟට එහෙමත් නැත්නම් නිවේදකයා. ධර්මය sannivedanaya කරන අය. වර්ග තුනකට බෙදලා තියෙන බුදුහාමුදුරුවෝ අපේ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ තිබෙනවා පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා. පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා කියන්නේ පුද්ගලය වර්ග කරලා දක්වනවා. ඒකෙදි මේ sannivedakayan වර්ග තුනක් බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. එයින් පළවෙනිම sannivedakaya තමයි මදුභානී. භානී කියලා කිව්වෙතන බිනිනවා කියන අර්ථය සිංහලට ගත්තාම නිවේදකයා. මදුභානී කියලා කියන්නේ ඒ නිවේදකයා, ඒ sannivedakaya කතා කරන විට, දේශන පවත්වන විට, උගන්වන විට මීපිඬු කනටවත් කරන්නසේ. ඊටාම මිහිරි. ඒ මදුභානී. දෙවෙනි එක්කෙනා පුප්පභානී. එයා කතා කරන විට මලක් පිපෙනවා වගේ ලස්සනයි, මිහිරි, සෞන්දර්යයි. අවට හැමතැනම සුවඳ හමනවා. තුන්වෙනි එක්කෙනා ගූතභානී. එයා හරියට අසූචි ගොඩක් වගේ. ඒ අසූචි ගොඩට ගැහුවාම අර මලක් සුවඳ කරනවා වගේම අසූචි ගොඩට ආසන්නයේ ඉන්න සියලු දෙනාටම ගඳ ගහනවා. තමනුත් ගඳ ගහනවා. ඒ ගූතභානී. එතකොට ගුරුවරයා විය යුත්තේ පුප්පභානී හෝ මදුභානී කෙනෙක්. මීපැණි කනටවත් කරන්න වගේ කතා කරන්න පුළුවන්, උගන්වන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන ගුරුවරයා. එහෙම නැත්නම් මලක් පිපෙනවා වගේ කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉතින් අන්නේ තුන්වෙනි කෙනා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයා හොඳ කෙනෙක් නෙමෙයි. මේ අපි සියලු දෙනාම ගුරුවරු වශයෙන් වැඩ කරලා තිබෙනවා. හොඳ පරපුරකට අපි මඟ පෙන්වලා තිබෙනවා. ඒ නිසා තමයි මේ උපහාර උත්සව මේ විදියට පවත්වන්නේ. උපහාර පැවැත්වීම අපේ සම්ප්‍රදාය ඉතාම වැදගත් දෙයක්. ඒක අපි කවුරුත් අගය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව කීර්තිය කියලා කියන්නේ හොද ගන්න බැරි මඩක්. ප්‍රශංසාව කියලා කියන්නේ ගලව ගන්න බැරි උලක් එනුණා වගේ කියලා. උන්වහන්සේ ඉතාම හොඳට පැහැදිලිව කියනවා අපිට දැන් කෙනෙක් මම ගැන ප්‍රශංසා කළොත් මං ඔහු සමග පුජ්‍යල බද්ධතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ හොඳ නරක දෙකම ඉවසගෙන ඉන්නට වෙනවා. ඒ නිසා හොද ගන්න බැරි මඩක් තමයි ප්‍රශංසාව. කීර්තිය කියන්නේ ගලව ගන්න බැරි උලක්. උල ගැලෙව්වොත් මැරෙනවා, උතුල් තිබුණත් මැරෙනවා. ඒ නිසා මේ දෙකට යට නොවි කටයුතු කරන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තිබෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ධර්මය උගන්වන පිරිවෙන, උන්වහන්සේගේ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේදයන් සාධනය කරන තැන පිරිවෙන. ඒ නිසා අද මේ උතුම් වූ අවස්ථාවට වැඩමවා වදාළ ඔබ වහන්සේලා සියලු දෙනාමත්, අග්‍රාමාත්‍යතුමිය, අපේ අධ්‍යාපන ලේකම්තුමන් ප්‍රධාන මේ සියලු දෙනාමත් ඊටාම ගෞරවයෙන් හා කරුණාවෙන් යුක්තව පිළි අරගනිමින් මේ උත්තරීතර අවස්ථාවට ආශිර්වාද කරලීම සම්බන්ධයෙන් ඔබ හැම කෙනෙකුටම ප්‍රියෙන් අධ්‍යාපනයේ වෙනුවෙන් අපේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මීළඟට අපි සෝදානම් වෙන්නේ ජාතික පිරිවෙන් පද්ධතිය පිළිබඳව වාර්තා වැඩසටහන නරඹන්නට. අනුරාධපුර යුගයේ මහා විහාරයෙන් ආරම්භි ධර්ම අධ්‍යාපනය මෙරට අධ්‍යාපනයේ මුතුන් මල්කඩ ලෙස සැලකේ. එලෙස ආරම්භි මහා විහාර ධර්ම අධ්‍යාපනය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය. එකල්හි මහා විහාරය කේන්ද්‍ර කොටගෙන ක්‍රමක්‍රමයෙන් දිවයින පුරාම බුද්ධ භාෂිතය, ශාස්ත්‍රීය දැනුම, සාහිත්‍ය, තාක්ෂණය,
වෛද්‍ය විද්‍යාව ආදී සකල විද විෂයන්ගේ භාවිත සහ සමාජ ව්‍යාප්තිය ඇතිවිනි. කලින් කලට ආර්ථික සමාජීය දේශපාලනික සාධකවල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වූ විචල්යන්ට අනුව ධර්මාධ්‍යාපනය සහ බුද්ධ ශාසනය විවිධාකාරී අභියෝගයන්ට මුහුණ දීමට වන්හ. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ රාජාවලියට සහ ඉතිහාස ගවේෂණයන්ට අනුව විහාරය මුල් කරගත් ධර්ම අධ්‍යාපන ආයතන දිවයිනම පුබුදුවාලු මහා ආශිර්වාදාත්මක උත්පේරක පිම්බිමක් බවට පත්වී තිබුණි. දෙස් විදෙස් සුපතල මහා පඬිවරුන් ධර්ම අධ්‍යාපන ආයතන හෙවත් පිරිවෙන ඇසුරින් බිහිවිනි. විදෙස් සිසුන් පවා අධ්‍යාපනය හැදෑරීමට දිවයිනේ පිරිවෙන් සොයා එන්නට වූහ. රාජ මහා මාත්‍යාදීන්ගේ සිට සාමාන්‍ය ජනයාගේ දූ දරුවන්ට පවා පිරිවෙන එකසේ විවෘත අධ්‍යාපන ආයතනයක් වම්හ. වත්මන්හි ලක්ෂ ගණනින් උගතුන් බිහිවන විශ්වවිද්‍යාල ආරම්භයටද පිරිවෙන් මූලික විය. පිරිවෙන පිහිටා ඇත්තේ නිතතින්ම පන්සල මුල් කරගෙනය. ආගමික පරිසරය තුළ උගත් බුද්ධිමත් භික්ෂුවක් බිහි කිරීම පිරිවෙනේ මූලික පරමාර්ථයයි. සමාජ පද්ධතියක් සඳහා බුද්ධ දර්ශනයේ සංකල්පධාරී උපදේශනයන් ලබා දිය හැකි භික්ෂූන් වහන්සේ නමක් බිහි කිරීමට පිරිවෙන කටයුතු කරයි. බෞද්ධ දර්ශනය අනුව යමින් මනුෂ්‍යත්වයේ සංකල්ප මනසේ රඳවාගෙන කටයුතු කරන යහපත් ගිහි පැවිදි සමාජ පද්ධතියක් පිරිවෙන මුල් කරගෙන බිහි කිරීම වෙනුවෙන් පිරිවෙන් පද්ධතියේ මහාර්ග සේවාවක් සිදු කරන පරිවේනාධිපති පරිවේනාචාර්ය ස්වාමීන් වහන්සේලාද සීල මාතා මෙහෙණින් වහන්සේලාද ගිහි ගුරු මහත්ම මහත්මීන්ද ඇගීම මෙම පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රනාම උලෙලි සාධනීය අරමුණයි. ගුණගරුක ශාසන සෝබන පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් නිර්මාණය කිරීමට පිරිවෙන් පද්ධතියේ ගුරු දෙවිවරුන් මහත් වූ පරිශ්‍රමයන් දරයි. විවිධ වූ බාධක දුෂ්කරතා මධ්‍යයේ උවද තම සේවය පැය 24 පුරාවට ලබා දීමට උන්වහන්සේලා සහ ගිහි ගුරු භවතුන් කටයුතු කරන්නේ ශාසනික ඇල්ම සහ භක්ති ආදරය නිසාවෙනි. ජාතික පිරිවෙන් පද්ධතිය වෙනුවෙන් ඔබ වහන්සේලා සහ සමස්ත ගුරු ප්‍රජාව දක්වන අමිල සේවාව අපි මෙසේ අගයන්නෙමු. පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන ලේකම්තුමන් වශයෙන් කටයුතු කරන නාලක කළුවෙව මහතාට ඊටාම ගෞරවාදරයෙන් මේ සභාව ආමන්ත්‍රණය කරන්නට ආරාධනා කරනවා. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින සියලුම පරිවේනාධිපතිවරු හිමිවරුන් ඒ වගේම පරිවේනාචාර්ය හිමිවරුන් ඇතුළු සියලුම ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ අධ්‍යක්ෂ හිමියන් පිරිවෙන් බාර අධ්‍යක්ෂ හිමියන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ අධ්‍යාපන අමාත්‍ය ගරු අධ්‍යාපන අමාත්‍යතුමිය ගරු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමන් සියලුම අධ්‍යාපන අමාත්‍යංශ සියලුම අතිරේක ලේකම්වරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අද සම්මාන ලබන සියලුම ගිහි පැවිදි සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මේ පිරිවෙන් ගුරු ප්‍රතිභා 2025 මේ වැඩසටහනට සම්බන්ධ වීමට මේ විදිහට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වෙනවා. මේ අද දිනේ අපි සමරනකොට මම හිතන්නේ ඊයේ අපි ලෝක ළමා දිනය ඉතාමත්ම
උත්කර්ෂවත් විදිහට අපි ඒකට ලබා දිය යුතු ගෞරවය ලබා දෙන ඒ වැදගත්කම ලබා දෙමින් සැමරුවා. ඒ වගේම දැන් අපි ඊළඟට ආසන්න වෙමින් සිටිනවා අපේ ලෝක ගුරු දිනයට. එහෙම නැත්නම් ලංකාවෙත් අපි ගුරු දිනය සමරනවා. අපේ ගුරු දිනය සහ ලෝක ගුරු දිනය අතර දිනයක වෙනසක් තියෙනවා. ලෝක නැත්නම් ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් 5 වෙනිදා සමරනකොට අපි අපේ ලංකාවේ ගුරු දිනය විදිහට අපි සලකන්නේ ඔක්තෝබර් 6 වෙනිදා. එතකොට මේ මුළු ළමා දිනය ඊට පස්සේ මේ වැඩිහිටි දිනයත් ඊටම ඉදලා තිබුණේ. ඊට පස්සේ අද දිනේ මේ මුළු සමස්ත පද්ධතිය සම්බන්ධයෙන්ම තමයි අපි මේ අවධානය යොමු කරගෙන සිටින්නේ. අධ්‍යාපනය කියන ශාස්ත්‍රය සලකනකොට අර හඳුන්ලා දුන්නා වගේම ඊ타ත්ම වැඩි වගකීමක් තියෙන මුළු සමස්ත ජාතියේම හෙට දවස තීරණය කරන පද්ධතිය තමයි අධ්‍යාපන පද්ධතිය. මේ අධ්‍යාපන පද්ධතියට අද තියෙන තත්ත්වයේ හැටියට මේ අමාත්‍යාංශය යටතේ සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන කොටස් තුනම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේක ඉතාමත් බාරදූර කටයුත්තක්. මේ මුළු පද්ධති තුනේදීම අපේ ඉලක්කය වන්නේ හෙට දවසට ඔබින ඒ යාවත්කාලීන වූ දරුවෙකු සමාජගත කිරීම. ඒක වෘත්ති අධ්‍යාපනයෙන් වෙන්නත් පුළුවන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්නත් පුළුවන්. මේ සියලු කාර්යයන්හිදී ප්‍රමුඛතම කාර්යය ඉටු කරන කොට්ටාශය තමයි ගුරුවරුන්. එතකොට ගුරුවරුන් ඉටු කරන කාර්යයක ගිහි වේවා පැවිදි වේවා ගුරුවරයාගේ කාර්යභාරය සහ භූමිකාව මම හිතන්නේ අපි විස්තර කරන්න ඕනේ නැහැ. ඒක අපි සියලු දෙනාම දන්නවා. කොතරම් වැදගත් කාර්යභාරයක්ද ගුරුවරයා කියන පුද්ගලයා එහෙම නැත්නම් ඒ තනතුර ඉටු කරමින් ගුරුවරයා ඉටු කරමින් සිටින්නේ කියන කාරණේ. එතකොට අද දිනේදී අපි මෙහි තවත් සුවිශේෂී කොටසක් හඳුනා ගන්නවා. ඒ තමයි මේ පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය. පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය මම හිතන්නේ ලංකාවේ මේ මුළු අද තියෙන වර්තමාන අධ්‍යාපන ක්‍රමේ මූලාරම්භය කියලා හිතුවොත් සියවස් ගණනාවක් පැවතෙන අධ්‍යාපන ක්‍රමයක්. එය විවිධ විකාශනයන්ට භාජනය වෙමින් නමුත් එක පැත්තකින් මේ ආගමික බෞද්ධ ආගමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින බෞද්ධ ආගමට ලබා දෙන ඒ සුරක්ෂිතභාවය, ඒ ආගම නොනැසී පවත්වා ගැනීමට බුද්ධ ආගම රට තුළ නොනැසී පවත්වා ගැනීමට දක්වන සුවිශේෂිතම දායකත්වය ඒ මහා සංඝ පරපුර ඇති කරමින් ඒ පද්ධතිය ඇති වෙමින් පිරිවෙන් පද්ධතිය පවත්වාගෙන එනවා. අද වර්තමානයේ වෙනකොට පිරිවෙන් මම හිතන්නේ 800 ගානකට සමාන සංඛ්‍යාවක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් මේ පිරිවෙන් පද්ධතිය ක්‍රියාත්මක වෙන වෙනාවට මේ මොහොතේදී අපි විවිධ එක්තරා ආකාරයකට අපි යම්කිසි ආකාරයකට චැලෙන්ජස් එහෙම නැත්නම් අපි යම්කිසි ආකාරයකට අපේ අලුත් විදිහට මේක දිහා හිතන්න අපිට බලපාන්න කාරණා යෙදිලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ පිරිවෙන් පද්ධතියත් නූතන ලෝකයට ගැලපෙන විදිහට නවීකරණය වෙන්න ඕනේ කොහොමද කියන අපි ඒ කාරණයට අපි සියලු දෙනාම අපි මූණ පානවා. ඉතින් මම හිතන්නේ අපි එක පැත්තකින් අධ්‍යාපනය පද්ධතිය නවීකරණය කිරීමට එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන මේ වෙලාවේදී ප්‍රධාන වශයෙන්ම මේ පිරිවෙන් පද්ධතියත් නවීන ලෝකයට එහෙම නැත්නම් 21 වෙනි සතවර්ෂයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නවීකරණය කිරීම එහෙම නැත්නම් ඒ තියෙන වෙනස්කම් වලට භාජනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා කියලා තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ. ඉතින් මේ කාරණය සියලු දේ ඉටු කිරීමේදී මෙහි සියලු දුෂ්කරතා මැද සමහර වෙලාවට විවිධ අභියෝගයන් මැද මේ කාර්ය ඉටු කරන මේ සමස්ත ගුරු පරපුර විශේෂයෙන්ම අද අපි මේ හඳුනා ගන්න පිරිවෙන් වලට පද්ධතියට අදාළ ගුරු පරපුර ඉටු කරන කාර්යභාරය ඉතාමත්ම සුවිශේෂයි. මොකද සාමාන්‍ය අධ්‍යාපනයටත් වඩා වෙනස් වූ ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙනස් වූ අරමුණකින් සමහර විට මේ සහ වෙනස් වූ අභියෝගයන්ට ලක් වෙමින් මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ පද්ධතියේ සිටින මේ ගිහි වේවා පැවිදි වේවා මේ සියලුම ගුරුවරුන් අපේ උපහාරයට අනිවාර්යයෙන්ම ලක් වෙන්න ඕනේ. මොකද ඔවුන් ඊ타මත්ම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන නිසා එක පැත්තකින් සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් අනිත් පැත්තෙන් නූතන ලෝකයට ගැලපෙන ඒ සකස් කර ගැනීම සිදු කරමින් මේ පද්ධතිය පවත්වාගෙන යන නිසා. ඉතින් මේ පිරිවෙන් පද්ධතියේ අද සිටින මේ සියලුම ආචාර්යවරුන් නැත්නම් පරිවෙනාධිපතිවරුන් ඒ වගේම පරිවෙනාචාර්යවරුන් අතරින්
සුවිශේෂී කාර්ය දක්ෂතාවයක් එහෙම නැත්නම් විශිෂ්ටතාවයක් දැක්වූ ඔවුන්ගේ වෘත්තිය තුලදී සුවිශේෂ විශිෂ්ටතාවයක් දැක්වූ කණ්ඩායම අද අපේ මෙතනදී උපහාරයට ලක් වෙනවා. මම හිතන්නේ එවැනි උපහාර මේ වගේ නාමිකව අපි ලබා දීමෙන් මේ පද්ධතියට යම්කිසි දිරිදීමක් සිද්ධ වෙනවා වගේම අපි ඔවුන් කරපු කාර්යයන්ට මේ කරන කැපකිරීමට අගය කිරීමක් අපි නිල වශයෙන් ලබා දීමක් බවටත් පත් වෙනවා. සමහර වෙලාවකට ඒක අපි ඉතමත් අපි මෙතන සම්මානයක් කියන කාරණය ඒ විදිහට ලඝු කරන්නේ නැතුව ගත්තොත් ඒ මුළු ඉටු කරන මුළු කාර්යයට දක්වන සමස්ත ඇගයීමක්. ඉතින් ඒ ඇගයීම මම හිතන්නේ මුළු පද්ධතිය තුලින්ම ලබා දෙන ඒ කරන දුෂ්කර කාර්යයට සමහරවිට කැපකිරීමට ලබා දෙන විශිෂ්ටත්වයට දක්වන වෘත්තිය දක්වන විශිෂ්ටත්වයට දක්වන අගය කිරීමක්. මේ සම්මානයට සුදුසුකම් ලැබීම මට දීලා තියෙන විස්තර අනුව තරම් ලේසි නැහැ. විවිධ ඇගයීම් ක්‍රමයක් හරහා නිසි ඇගයීම් ක්‍රමයක් හරහා තමයි අද ඇගයීමට ලක්වන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම ගිහි මේ ගුරුවරුන් සියලු දෙනාම ඒ සුදුසුකම් ලබා තියෙන්නේ. ඉතින් ඒ කැපකිරීමක් තුලින් තමයි ඔබ සියලු දෙනාම මේ ස්ථානයට මේ උපහාර ලැබීමට අද සුදුසුකම් ලබා තිබෙන්නේ. ඉතින් මේ අද දිනේදී මේ උපහාර ලබන ඔබ සියලු දෙනාම ඉටු කරන කාර්යය අපි තාමත්ම අගය කරනවා. ඔබ පමණක් නොවේ මේ සමස්ත පද්ධතියේ සිටින සියලුම මේ ආචාර්යවරුන් කරන කාර්යය අපි අගය කරනවා. අද ඔබ සුවිශේෂයෙන් තෝරාගෙන තියෙනවා අගයීමට ලක්වීමට. ඒ ඔබගේ විශිෂ්ටතා හේතුවෙන් ඔබ සියලු දෙනාටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මෙවැනි කැපකිරීමක් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අද දිනේදී මෙතනදී මේ පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රණාම උත්සවයේදී සම්මානයට පාත්‍ර වෙන ඔබ සියලු දෙනාටම ගිහි පැවිදි සියලු දෙනාටම අපි අපේ ආදර ගරුතර ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම අපේ සුබ ප්‍රාර්ථනා පිළිනමනවා. මේ කැපකිරීම මේ පද්ධතියේ පවත්වාගෙන යාමට ඉදිරියටත් ලබා දෙයි කියලා විශ්වාස කරමින් නැවත වරක් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 පළමු අදියරේ ප්‍රණාම පිරිනැමීමේ අවස්ථාවයි දැන් අපි උදා කරගන්නේ. ප්‍රථමයෙන් 2025 පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රභා පරිවේනාධිපති ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ප්‍රණාම පුද දීමේ අවස්ථාව. පළමුවෙන්ම ප්‍රණාම ලබන්නේ නිග්‍රෝධකෙත්ත මහපිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කළුන්දෑවේ කමලසිරි ස්වාමින් වහන්සේ. මීළඟට දීපංකර ධර්මායතන මූලික පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය ලුණුගම් වෙහෙරේ අස්සචි ස්වාමීන් වහන්සේ. මීළඟට විද්‍යාකීර්ති මහපිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය ඔකඳගල චන්දාලෝක ස්වාමීන් වහන්සේ. මීළඟට සිරි සංගමිත් සීල මාතා ආයතනයේ පරිවේනාධිපති පූජ්‍ය වාරියපොළ හිරුද්‍යා සුදම්ම විහාරී මෙහෙණින් වහන්සේ. මීළඟට ශ්‍රී විද්‍යාදීප සීල මාතා අධ්‍යාපන ආයතනයේ පරිවේනාධිපති පූජ්‍ය හසලක අනුරාධා ස්වර්ණමාලී මෙහෙණින් වහන්සේ. විසුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙනේ පරිවේනාචාර්ය පූජ්‍ය වැහිගල සෝමරතන ස්වාමීන් වහන්සේ. ශ්‍රී ඥානාලෝක මූලික පිරිවෙන සොයිසාපුර පිරිවෙනෙහි පරිවේනාචාර්ය පූජ්‍ය විදුරුපල ආනන්ද ස්වාමීන් වහන්සේ. මීළඟට සිරි මන්තින්දාරාම පිරිවින් විද්‍යායතනයේ පරිවේනාචාර්ය පූජ්‍ය පිළිම තලාවේ ජින රත්න ස්වාමීන් වහන්සේ. ශ්‍රී සෝමානන්ද මහපිරිවෙනේ පරිවේනාචාර්ය NEI විජේරත්න මහත්මයා. මීළඟට සිරි සුමන ද්විභාෂා මූලික පිරිවෙනේ පරිවේනාචාර්ය KWGSR විජේතිලක මහත්මයා. මීළඟට ශ්‍රී විද්‍යාදීප සීල මාතා අධ්‍යාපන ආයතනයේ පරිවේනාචාර්ය NM ඉෂාමලි නදීෂා නවරත්න මෙනවිය. මීළඟට ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබ අමතනවා ඇති. බොහොම ස්තුතියි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ නියෝජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පිරිවෙන් අංශයේ අපේ අතිරේක ලේකම් අපේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ ඇතුළු අපේ සියලුම නිලධාරීන්
සහ පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. අපේ ගරුතර මහා සංඝරත්නය පිරිවෙන් තුල සිටියත්, පාසල තුල හිටියත්, කොහේ හිටියත් සෑම විටම නියෝජනය කරන්නේ ගුරු භූමිකාව කියලා තමයි මම හිතන්නේ. සිසුන්ට හෝ ගිහි පිරිසට යමක් උගන්වන්න, අනුශාසනාවක් දෙන්න, ගුරුහරුකමක් දෙන්න තමයි නිතරම අපේ හාමුදුරුවන් කටයුතු කරන්නේ. ඒක අපි සියලු දෙනාගේම ජීවිතවල අත්දැකීම. ඔබ වහන්සේලා සිදු කරනු ලබන ඒ අසීමිත සේවයට මෙවැනි උපහාර උළෙලකින් හෝ ගෞරව ප්‍රමාණය දක්වන්න හැකියවීම පිළිබඳව මම ඉතාමත් සතුටටපත් වෙනවා. ඔක්තෝබර් 16 වෙනිදා යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව පරිවේනාධිපතිවරුන් සහ පරිවේනාචාර්යවරුන් ඇගීම වෙනුවෙන් පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රමාණෝත් වචනත් පැටලෙනවා මහන්සි වෙලා. ගුරු ප්‍රතිභා ප්‍රණාමෝත්සවය නමින් සංවිධානය කර ඇති මෙම උත්සවයේ දින අද පරිවේනාධිපතිවරුන් 50 දෙනෙකු හා පිරිවෙන් ආචාර්යවරුන් 150 දෙනෙකුට උපහාර ලබා දෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වෙන්නේ ඵලදායී පිරිවෙන් ගුරුවරුන් අභිප්‍රේරණය කිරීමෙන් ඔවුන්ගේ සේවය වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීම හා එමගින් අනෙකුත් ගුරුවරුන් ධෛර්යමත් කරවීමයි. ඒ වගේම මේ අවස්ථාවේදී මා සිහිපත් කළ යුතුයි අපේ අනෙකුත් පාසල් පද්ධතිය වගේම පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ පුළුල් පරාසයක් හසුවන විදියට පැතිරෙලා තියෙනවා. ඒ කියන්නේ 825ක් වූ සමස්ත පිරිවෙන් සංඛ්‍යාවට මූලික පිරිවෙන් 492ක් හා මහා පිරිවෙන් 252කුත් විද්‍යායතන පිරිවෙන් 65කුත් සීල මාතා අධ්‍යාපන ආයතන 13කුත් වගේම විශේෂ අධ්‍යාපන ආයතන 3කුත් ඇතුළත් වෙනවා. මේ උපහාර ලැබීමට සීල මාතා ආයතන වලිනුත් උපහාරලාභීන් නියෝජනය වීම විශේෂත්වයක්. උපහාරලාභීන් තෝරා ගැනීම අංශ 3ක් යටතේ නිර්ණායක 16ක් හා ප්‍රමිතීන් 5ක් වගේම පිරිවෙන් ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇගයුම්ලාභියා විසින් සිදු කරනු ලබන විශිෂ්ට ව්‍යවහාර අගයමින් උපයා ගනු ලබන ලකුණු ප්‍රමාණය සලකා බැලෙනවා. විනිවිද භාවයක් සහිතව ලකුණු ලබා දීමේ පදනමක් මත මේ තෝරා ගැනීම සිදු වෙන්නේ. එක් පළාත්වල පවතින පිරිවෙන් සංඛ්‍යාව අනුවත් පළාත්වලට හිමි උපහාර ප්‍රමාණය තීරණය කළා තියෙන්නේ. කෘත්‍ය අධිකාරී ස්වාමින් වහන්සේගේ කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේගේ සහ පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේගේ නිර්දේශය මත පිරිවෙන් අධ්‍යාපන අංශයට යොමු කරන ලද අයදුම්පත් කමිටුවක් මගින් පරීක්ෂා කොට දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන අංශයේ නිර්දේශ මත පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේගේ අනුමැතියෙන් මේ ප්‍රණාමලාභීන් තෝරගෙන තියෙන්නේ. අපි දන්නවා අපේ ගෞරවනීය ශාස්ත්‍රූවරු වන ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපේ හාමුදුරුවෝ කිව්ව වගේම දක්ෂතම උතුම්ම ගුරුවරයෙක් හැටියට අපි දකින්නේ සහ අපි දන්නේ. දක්ෂකම අගය කරමින් දක්ෂතා මත විවිධ ශාසනික තනතුරු ප්‍රදානය කිරීමත් අපේ සංස්කෘතියේ අපේ දහමේ කොටසක්. එතකොට අපේ හාමුදුරුවෝ කිව්වා වගේම මම හිතන්නේ අපේ බුද්ධහම තුලත් හොඳ ගුරුවරයෙක් තුල තිබිය යුතු ඒ ගති ලක්ෂණ ඒ සියල්ලම අපිට හොඳට පහදලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ මොහොතට අපේ අධ්‍යාපනයට අවශ්‍ය ඒ ගුණාංග සියල්ලම බුදුදහම තුලින් අපිට උගන්වලා දීලා තියෙනවා. ඒ විනය පවත්වාගෙන යන්නේ කොහොමද? ශික්ෂණය කියන්නේ මොකද්ද? මෛත්‍රිය ආදරය හරහා කොහොමද අපි කෙනෙක්ව වෙනස් කරන්නේ? කෙනෙක් නරකම කෙනෙක් වුණත් හොඳ තැනකට ගේන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක අපිට බුදුදහම තුල හොඳින් උගන්වන දෙයක්. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ පිරිවෙන් අධ්‍යාපනය තුලත් ඒවා රැකගෙන අපිට ඉදිරියට යන අතරම අද වෙනස් වෙන ලෝකයට ගැලපෙන විදියට අධ්‍යාපනය තුල කරන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනයේ පරිවර්තනය
පිරිවෙන් අධ්‍යාපනයටත් කොහොමද අපි ලබා ගන්න කියන ඒ සංවාදය සාකච්ඡාව මම දන්නවා මේ වෙලාවෙත් පිරිවෙන් අධ්‍යාපනය තුල අපේ පිරිවෙන් මණ්ඩලය තුලත් ඒ වෙනුවෙන් සාකච්ඡා කරමින් යන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා අපේ පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තව දියුණු කරන්නත් රැක ගන්නත් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්නත් අපිට හැකි වේවි කියලා. එතකොට අපේ පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ සුදුසන් නිසි ලෙස ඇගීම ඉදිරියේදී පාසල් ක්ෂේත්‍රයේද පැවැත්වෙන නියමිත ගුරු ගුණ සැමරීමේ ගුරු ප්‍රභා උළෙලටත් මනා ආදර්ශයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම පිරිවෙන් ගුරු ප්‍රතිභා ප්‍රමාණෝත්සවයට සංවිධානය කළ පිරිවෙන් අධ්‍යාපන අංශයේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහයෝගය දැක් වූ සියලුම දෙනාට මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටින අතර අද දින ගෞරව බහුමානයට පාත්‍ර වූ ඇගයුම්ලාභීන් සියලු දෙනාටත් මගේ සුබ පැතුම් පිරිනමනවා. බොහොමත්ම ස්තුතියි. Sumisar
මීළඟ ප්‍රණාම පිදීම සඳහා මම ඊටම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මැතිතුමාට එතුමන් සමග වේදිකාවට ආරාධනා කරනවා අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහත්මයාට එවැගේම පිරිවෙන් පාලන අතිරේක ලේකම් කේ.සී. නිරෝෂන් මැතිතුමාට වන්නේ වනහිස උඩින් පුපුරන රතු ඉරට හිනහි සිල්ප පවසැති කොකුන් රෑනට දිය කඩිති පෙන්නා දිසාපාමොක් ගුරුන්ටත් වැඩියෙන් ඔබ අපේ දිවි සරු කෙරු අරුමේ දැනින රිදුමද සුසුමකට හල මලේ පැහැයට සුවඳ හුරු කළ අදුරිඳුනි ගුරු පඳුරු මත නැත ඔබම තනුතක පරිත හිත මිස දුගී දුප්පත් කමින් වේලෙන අපේ දහදිය සුවඳ හැඳිනුව ඇදුරිඳුනි ඔබේ කිරිවැදුණු හද පුරන්නු වේනා වගතනිමි මම වන්නී වනහිස උඩින් පුපුරන රතු ඉරට හිනහි සිල්ප පවසැති කොකුන් රෑනට දිය කඩිති පෙන්නා දිසාපාමොක් ගුරුන්ටත් වැඩියෙන් ඔබ අපේ දිවි සරු කෙරු අරුමේ සඳුට සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා
දරාගෙන සතුසින් නටනවා පොළොවද කිමිදගෙන නිතියෙන් ඔබට මිහිකත්නා වඩාගෙන
හේවැල් පහර විඳ ගුරු ළඟ දනගාපු කුමරෙක් සිටියාලු පෙර කල තලකාපු මඩදිය වුණත් නිල්දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු නිල්දිය දහාර පැගිරෙනවාලු නමුණු කුලේ රජකම ලැබෙයි කුමරාහට රජුගේ කුලේ හැඩි දැඩි ඵල ලැබෙයි නිතරම පුහුල් වැලේ ශිල්පය දෙන්ට නොම සුරුකාම ගුරුගේ බලේ සාරය වින්ද මුසීලටත් ශිල්ප දුන්න තක්සලාවේ තොරතුවලඟ සිටියා මතකයි ඔබ සිටියා මතකයි සිත සිතලා තැවෙන්න එපා අදහස් පහත් අය ළඟ නවතින්න එපා උදහස් සිතින් තනි තීරණ ගන්න එපා නිදහස් කමින් ගුරු බස පෙරලන්න එපා රන් රේදී මැණික් මුතු ගොතමින් අධ්‍යාපනය යනු ත්‍යාගයක්. ඒ සියලු දෙනාට එක හා සමානව බෙදා දිය යුතුය යන්න අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වන විද්වතුන්ගේ මතය. ඒ සැබවින්ම සත්‍යයක්. මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ පිරිවෙන් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ගෞරවනීය හාමුදුරන් වහන්සේ එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේලා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේලා ප්‍රධාන නිලධාරී ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින පිරිවෙන් පද්ධතියේ උන්නතිය වෙනුවෙන් දෙවි හිමියෙන් අප කැපවී කටයුතු සිද්ධ කරන ගෞරවාර්හ පරිවේනාධිපති නායක ස්වාමින් වහන්සේලා පරිවේනාචාර්ය ස්වාමින් වහන්සේලා ප්‍රධාන මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෙහෙණින් වහන්සේ අපේ අතිරේක ලේකම්තුමා ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමා එවැගේම ගණකාධිකාරීතුමිය අපේ ප්‍රධාන ලිපිකරු නිලධාරීතුමිය ප්‍රධාන පරිපාලන නිලධාරීතුමිය සමාවෙන්න ප්‍රධාන පරිපාලන නිලධාරීතුමිය ප්‍රධාන මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය නියෝජනය කරමින් සම්බන්ධ වී සිටින සියලුම නිලධාරී මහත්තුරුනි මහත්මීනි එවැගේම මේ කටයුතු සාර්ථක කරගන්නට අධ්‍යාපන
අමාත්‍යාංශ මට්ටමින් කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලුම නිලධාරී මහත්වරුනි මහත්මීනි උපහාර ලැබීම සඳහා සුදුසුකම් ලත් මේ අවස්ථාවට සහභාගී වී සිටින අපේ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු සිද්ධ කරන අපේ හිතවත් පරිවෙනාචාර්ය මහත්වරුනි මහත්මීනි අද මේ උපහාර උත්සවය එහෙම නැත්නම් මේ ප්‍රණාමෝත්සවය මේ ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුනේ මේ රටේ අධ්‍යාපනයේ කොඳු නාරටිය හැටියට අපි අදත් හඳුන්වා ගන්නට යෙදුන අපි හඳුන්වන අපේ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවන්නට වර්තමානයේ අප කැපවි වෙහෙස වෙමින් කටයුතු සිද්ධ කරන ඔබ වහන්සේලා ඔබතුමන්ලා ඔබතුමියන්ලා අගය කරන්නට ලෝක ගුරු දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපට කරන්නට පුළුවන් සීමාව තුළ හිඳ ගනිමින් රජයේ නීති රෙගුලාසි කොන්දේසි සියල්ලත් අනුගමනය කරමිනුයි මේ උත්සවය මේ ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුනේ. ඒ ආකාරයෙන් සංවිධානය කළේ ඔබ වහන්සේලාට යම් හෝ අගය කිරීමක් මේ ශාස්ත්‍රය තුළින් ලැබෙනවා නම් එය ශාසනික ජීවිතය තුලත් අපේ මහත්තුරුන්ගේ ජීවිතය තුලත් එය ලබන්නට පුළුවන් මහා ආශිර්වාදයක් වන්නට පුළුවන් නිසාම මේ කටයුත්ත සිද්ධ කිරීමේදී අපට ඔබ වහන්සේලා විශාල ශක්තියක් සහයෝගයක් ලබා දෙන්නට යෙදුණා. ඒ ශක්තිය සහයෝගය නිසාම තමයි මේ වැඩසටහන මේ විදිහට සාර්ථක කරගන්නට ලැබුණේ. ඔබ වහන්සේලා අගය කිරීම සඳහා අපේ මහත්තුරු අගය කිරීම සඳහා අපට අපේ අමාත්‍යාංශය තුල ප්‍රධානියා හැටියට කටයුතු සිද්ධ කරනු ලබන අපේ අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමිය විශාල ශක්තියක් විශාල සහයෝගයක් විශාල දායකත්වයක් ලබා දෙන්නට යෙදුණා. එතුමිය මේ කටයුත්ත සාර්ථක කරගන්නට ලබා දීපු සහයෝගයේ ශක්තිය නිසාමයි අද මේ ආකාරයෙන් පිරිවෙන් ප්‍රතිභා ප්‍රභා 2025 මේ ආකාරයෙන් නිමාව දක්වා අපිට පැමිණෙන්නට හැකියාව ලැබුණේ. ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමියට අපි මේ මොහොතේදී අපගේ කෘතඥතාපූර්වක ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියා හැටියට කටයුතු සිද්ධ කරන්නේ අධ්‍යාපන ලේකම්තුමා. එතුමා මේ සඳහා විශාල සහයෝගයක් විශාල ශක්තියක් ලබා දෙන්නට යෙදුණා. මේ කටයුතු සිද්ධ කිරීමේදී අපේ රට තුළ තිබුණා වූ තත්ත්වය තමයි තැපැල් වල විශාල පසුබෑමක් තිබුණා තැපැල් පද්ධතිය තුළ. ඒ නිසා මේ කටයුතු ඉතා කෙටි කාලයක තමයි අපිට සංවිධානය කරගන්න ලැබුණේ. මොකද ඔබ වහන්සේලාගෙන් ආපු අයදුම් පත්‍ර මෙහෙට ලැබෙනකොට ඉතාමත්ම ප්‍රමාදයකට පත්වන්නට සිද්ධ වුණා. නමුත් ඒ කෙටි කාල සීමාව තුළදී අපේ මේ කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය කරන ශක්තිය අපේ අධ්‍යාපන ලේකම්තුමා නොපැකිලිව ලබා දෙමින් ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ දක්වා අපිව මෙහෙව්වේ වෙන කවුරුවත් නෙමෙයි අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා පාලන අපේ නිරෝෂන් මැතිතුමා එතුමා විශාල ශක්තියක් විශාල සහයෝගයක් ලබා දුන්නා. අද දවසේදී මේ කටයුත්ත මේ ආකාරයෙන් අභිමානවත්ව සිද්ධ කරන්නට අපි පිරිවෙන් හැටියට මේ කටයුත්ත සිද්ධ කරනකොට හෙට දවසේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පද්ධතියේ ගුරුවරුන් අගය කිරීම සඳහා වැඩසටහනක් සූදානම් කරලා තිබෙනවා. අපි ඒ ගුරුවරුන්ට මත්තෙන් ඔබ වහන්සේලා අගය කරන්නට කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. අපේ මහත්තුරු අගය කරන්නට කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔබ මේ පද්ධතිය වෙනුවෙන් සිද්ධ කරන අමිල මෙහෙවර වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ඒ සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපට ලබා දෙන්නට යෙදුනේ අපේ අතිරේක ලේකම්තුමන්ලා ප්‍රධාන ඒ සියලු නිලධාරීන්ගේ තිබුණා වූ දායකත්වයේ ශක්තිය නිසායි. ඔවුන්ට ලොකු අගය කිරීමක් ඔබ වහන්සේලා පිළිබඳව තිබෙනවා. ඒ වගේම තමයි මේ කටයුතු සියල්ල මෙහෙවීමේදී අපට පිටුපසින් සිටමින්
මහා ශක්තියක් ලබා දෙන්නේ අධ්‍යක්ෂ පිරිවෙන් අපේ නායක හාමුදුරන් වහන්සේ. නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය විශාල ශක්තියක් විශාල දායකත්වයක් ලබා දෙන්නට යෙදුණා මේ කටයුතු නිදහසේ සිද්ධ කරගෙන යාම සඳහා. නායක හාමුදුරන් වහන්සේ ලබා දීපු සහයෝගය ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අංජන ඕවිටිගල මැතිතුමා, ඒ වගේම අපේ ප්‍රධාන ගණකාධිකාරීතුමිය මේ කටයුතු සාර්ථක කරගන්න විශාල ශක්තියක් ලබා දෙන්නට යෙදුණා. එතුමිය මේ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය සුවිශේෂී ලෙස කැපකිරීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඊයේ රාත්‍රියේ වෙනකනුත් එතුමිය මේ කටයුතු සාර්ථක කරගන්නට තමන් මේ හාමුදුරන් වහන්සේලාට දක්වන ආදරය සෙනෙහස නිසාම ලොකු කැපකිරීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ පිළිබඳවත් අපි මේ මොහොතේදී කෘතඥතාපූර්වක ස්තුති පිරිනමනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කර ගැනීමේදී පරිපාලන නිලධාරීතුමිය, ඒ වගේම ශාඛා ප්‍රධානී රංජිත් මහත්මයා ඇතුළු ඒ පින්වතුන් ලබා දීපු සහයෝගයත් අපි මේ මොහොතේදී කෘතඥතාපූර්වක ස්තුතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය වෙනුවෙන් අපි මේ මොහොතේදී පිරිනමනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කරගන්නට පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේලා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේලා, කෘත්‍යාධිකාරී හාමුදුරන් වහන්සේලා, පරිවෙනාධිපති හාමුදුරන් වහන්සේලාගේ නිර්දේශ අනුමැතිය සහිතවයි මේ කටයුතු සියල්ල සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වෙනුවෙන් කටයුතු සිද්ධ කරපු සියලුම ඒ අපේ නිලධාරී ස්වාමින් වහන්සේලාටත් අපි මේ මොහොතේදී කෘතඥතාපූර්වක ස්තුති පිරිනමනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කමිටු ගණනාවක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඒ කමිටුන් වල සාර්ථකත්වය නිසාමයි කලට වේලාවට අපිට මේ සියල්ල කටයුතු සිද්ධ කරන්නට ලැබුණේ. ඒ වගේම තමයි ඔබ වහන්සේලා ලබා දීපු සහයෝගය. අපි 10ට එන්න කියලා කිව්වා. හැම දෙනා වහන්සේම 10 වෙනකොට වැඩම කරන්නට යෙදුණා. ඔබ වහන්සේලා අපිට ඒ දක්වපු සහයෝගය, ඊට පස්සේ අපේ සංවිධායක මණ්ඩලයට ලබා දීපු සහයෝගය ඔබ වහන්සේලා ලබා නොදුන්නා නම් මේ උත්සවය මේ විදිහට ලස්සන කරගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේලා උපහාරලාභී ස්වාමින් වහන්සේලා සහ මහත්තුරු හැටියට ඒක ආදර්ශයෙන් පෙන්වන්නට යෙදුණා. අපි උපහාරයක් ලැබීමට සුදුසුයි. අපිට සැබෑ විනයක් තියෙනවා. උත්සව සභාවක කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? ඒ වගේම මේ කටයුතු වලට සහයෝගය ලබා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඒ කටයුතු සඳහා විශාල ශක්තියක් සහයෝගයක් ලබා දෙන්නට යෙදුණා. ඒ වෙනුවෙන් අපේ සංවිධායක මණ්ඩලයට ලබා දීපු ශක්තිය වෙනුවෙන් ඔබ වහන්සේලාටත් පුණ්‍ය අනුමෝදනා කරන මේ කමිටු සියල්ල සක්‍රිය කරගන්නට ලැබුණේ ඔබ වහන්සේලාගේ ශක්තිය සහයෝගය නිසාමයි. ඒ අනුව පිරිවෙන් දැනුවත් කිරීම සහ අයදුම්පත් කැඳවීමේ කමිටුවට, ඒ කමිටුවේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලු දෙනාටම, ඒ වගේම මූල්‍ය කමිටුවේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලුම දෙනාට නම් වශයෙන් සඳහන් කරන්නට යන්නේ නැහැ, වේලාව ගත වෙන නිසා ඒ හැම දෙනාටමත්, ඒ වගේම සැරසිලි කටයුතු සිද්ධ කරන්නට යෙදුණු අභ්‍යන්තර මේක ඇතුළත සැරසිලි කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලුම දෙනාටත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ අපේ නිස්සංක අල්ගම් මැතිතුමා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විෂය එතුමාට අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැරසිලි බාහිර කටයුතු සියල්ල සිද්ධ කරන්නට යෙදුනේ අපේ සහ සම්බන්ධීකරණ ගුරු උපදේශක දියුරුම්වැල විනීත හාමුදුරන් වහන්සේගේ මෙහෙයවීම යටතේ ඒ සඳහා අපේ පරිවේනාචාර්ය කන්දේගම ඥානාලංකාර හාමුදුරන් වහන්සේ ප්‍රධාන අපේ පිරිවෙන් ශේස්ත්‍රයේ ඉන්න හාමුදුරන් වහන්සේලාගේ සහයෝගය ලබා ගන්නට යෙදුණා. ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම මාධ්‍ය හා තාක්ෂණික කටයුතු මෙහෙවන්නට යෙදුනේ රසික ඉදිරිමාන මැතිතුමා නිවේදන කටයුතු තාමත් මනරම් ලෙස ඔබ වහන්සේලාට අහගෙන ඉන්න පුළුවන් වෙන විදිහට සාර්ථකව සිද්ධ කරන්නට යෙදුණා. මනා කළමනාකාරීත්වයකින් යුක්තව එතුමා ඔබ වහන්සේලාට පළවෙනියට මම හිතන්නේ මේකට තේරුණා කියලා පණිවිඩය අරන් ආවේ. එතුමාගේ අංශෙන් තමයි ෆොටෝ එකක් ඉල්ලලා නේද? ඔව් එතුමා ඒ සඳහා කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් එතුමාටත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ආරාධනා පත්‍ර සැකසීම හා බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ කහගල චන්දාලෝක හාමුදුරුවෝ, ඒ වගේම පාලිත හාමුදුරන් වහන්සේ, උන්වහන්සේලා දෙනමටත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම විශේෂාංග ඉදිරිපත් කිරීමේදී
නිශ්ශංක මහත්මයා අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විෂය, ඒ වගේම සංජීව මහත්මයා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විෂය, ඒ දෙපළ කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් ඔවුන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රවර්ධන හා දැන්වීම් කටයුතු සිදු කරන්නට යෙදුනේ කොටනෙළුවේ පුඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ කමිටුව විසින් ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්න ඇත්තම චන්දාලෝක හාමුදුරන් වහන්සේ උන්වහන්සේටත් මා විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම ඒ කටයුතු සිදු කිරීමේ දී ජාතික රූපවාහිනිය සහ ටීවී දෙරණ ආයතනය අපිට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වෙනුවෙනුත් ඒ ආයතන දෙකට අපි පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම සංග්‍රහ කමිටුව තුල කටයුතු සිදු කරන්නට යෙදුණා. දහවල් දානයේ පිළිගැන්වීම සඳහා රැඹෑවේ පාලිත හාමුදුරන් වහන්සේ සහ අලුත්වල රත්නසිරි හාමුදුරන් වහන්සේ ඇතුළු කණ්ඩායම අපේ අමාත්‍යාංශයේ නිලධාරී පින්වත් හැමදෙනාම ඒ හැමදෙනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම උත්සව සභාව නිමාවට පත්වන අවස්ථාවේදී සංග්‍රහයක් සූදානම් කරලා තිබෙනවා. තාම ලැබුණද නැද්ද කියලා දන්නේ නැහැ. නිමාවට පත් වෙනකොට ලැබෙනවා. ඒ පළමු ගෙදර සුමන වංශ හාමුදුරන් වහන්සේ ඇතුළු කණ්ඩායම විසින් සූදානම් කරනු ලබනවා. ඒ වගේම ආරාධිත අමුත්තන් සඳහා සංග්‍රහ කමිටුව මෙටිබෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මෙටිබෙන් බියේ සුමනසාර හාමුදුරන් වහන්සේ ප්‍රධාන ඒ කණ්ඩායමට අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා. ලියාපදිංචි කිරීම කටයුතු සිද්ධ කරන්නට යෙදුණු කණ්ඩායමටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. එහි කණ්ඩායම නායකත්වය ලබා දෙන්නට යෙදුනේ සංවර්ධන නිලධාරී ලෙස කටයුතු සිදු කරනු ලබන බුදුගල ජිනවංශ හාමුදුරන් වහන්සේ උන්වහන්සේටත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සිදු කර ගැනීමේදී සමෘද්ධිලින සහ සහතිකපත් සකස් කිරීමේදී කටයුතු සිදු කරන්නට යෙදුන අපේ ප්‍රධාන ගණකාධිකාරීතුමිය එතුමියට මේ මොහොතේදී අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන ඒ සඳහා වෙහෙස මහන්සි වෙලා කටයුතු සිදු කිරීම වෙනුවෙන් සහ ඒ කාර්ය මණ්ඩලයට ඒ වගේම සමෘද්ධිලින ප්‍රධානීය උත්සව සභාව න්‍යාය පත්‍රය ආදී කටයුතු සිදු කරන්නට යෙදුනේ කණ්ඩායම් නායකත්වය මිල්ලෑවේ සරණපාල නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේ උන්වහන්සේටත් මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම ශාලාව සැකසීම හා ආසනාංක කිරීම ආදී කටයුතු සිදු කරන්නට යෙදුනේ පූජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වෑගම කේමසාර හාමුදුරන් වහන්සේ ඇතුළු කණ්ඩායම ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පිරිනමනු ලබනවා. ඒ වගේම ප්‍රවාහන කටයුතු සිදු කරන්නට යෙදුනේ අපේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අංජන ඕවිටිගල මැතිතුමා ඒ වගේම නිරංජන් බණ්ඩාර මහත්මයා ඇතුළු පිරිස ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම ඔබ වහන්සේලාගේ සම්බන්ධීකරණ කටයුතු ආදී සියල්ල සිදු කරන්නට යෙදුනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 4 වෙනි මහලේ පාලන අංශයේ ඒ නිලධාරී පින්වත් පිරිස ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම ගිනුම් අංශය මේ කටයුතු සකස් කිරීමේදී ඔබ වහන්සේලාට පිළිවෙලට මේ දේවල් ලබා දීමට ඒ අවශ්‍ය පොත්පත් ආදිය අසුරුම් කිරීමේදී විශාල කාර්යභාරයක් සිදු කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සිදු කිරීමේදී බාහිර ආයතන දෙකක සහයෝගය අපි ලබා ගන්නට යෙදුණා. ඒ තමයි විභාග දෙපාර්තමේන්තුව විභාග කොමසාරිස් ජෙනරාල් තුමියට අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පිරිනමනවා. මේ කටයුතු සාර්ථක කරගන්නට එතුමිය ලබා දීපු සහයෝගය වෙනුවෙන්. ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තුමිය අපට සහනදායී මිලට මේ පොත් ලබා දීම ආදී කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ වෙනුවෙනුත් එතුමියට අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පිරිනමනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යතුමියගේ කාර්යාලය, ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමාගේ කාර්යාලය විශේෂ ශක්තියක් සහයෝගයක් ලබා දෙන්නට යෙදුණා. ඒ වෙනුවෙන් අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. අමාත්‍යාංශයේ සිටින සියලුම කාර්ය මණ්ඩලය පිරිසිදු කිරීමේ සිට ඉහළම නිලධාරියා දක්වා විශාල ශක්තියක් විශාල සහයෝගයක් ලබා දුන්නා.
ඔවුන් නොමැති නම් මේ කටයුතු මේ ආකාරයෙන් ලස්සනට කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ හැම දිනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පිරිවෙන් කොඩිය දැමීමේ ආදී කටයුතු සියල්ල සිද්ධ කරලා අපට සහයෝගය ලබා දෙන්නට යෙදුණු ගොඩනැගිලි අංශය ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පිරිනමනවා. ආරක්ෂක අංශය අපිට විශාල සහයෝගයක් ලබා දෙන්නට යෙදුණා. ආරක්ෂක නිලධාරීන් හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පිරිනමන ලබනවා. මේ ආදී වශයෙන් නම් වශයෙන් ස්තුති කරනවා නම් බොහෝ පිරිසක් හිටියත් මේ කටයුත්ත මේ දක්වා රැගෙන ඒමට අපි පිටුපසින් සිටමින් ශක්තිය ලබා දීපු හැම දිනාටමත් ඒ වගේම මේ කටයුතු සිද්ධ කිරීමේදී මේ විෂයට අදාළව අපේ ලිපිගොනුව සිද්ධ කරන්නට යෙදුන අපේ නිලධාරීන් දෙපළක් හිටියා. අවස්ථා දෙකකදී කල්පනා මහත්මියත් ඒ වගේම සුදර්ශනී මහත්මියත් ඒ දෙපළත් අපි මේ මොහොතේදී සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කරගන්න නන්න අයුරින් සහයෝගය ලබා දුන් හැම දිනාටමත් ස්තුතිවන්ත වෙමින් මේ කටයුත්ත මීටත් වඩා අභිමානවත්ව ලබන වර්ෂය තුළ සිද්ධ කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේලා මෙතෙක් වෙලා රැඳී සිටමින් ඔබතුමන්ලා මෙතෙක් වෙලා රැඳී සිටමින් ලබා දීපු සහයෝගය වෙනුවෙනුත් තාක්ෂණික කටයුතු බාහිර ආයතන වුණත් ඒ අය ඊ타මත්ම සාර්ථකව මේ සියල්ල සිද්ධ කරන්නට යෙදුණා. ඒ හැම දිනාමත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුති පිරිනමමින් මේ උත්සව සභාවේ කටයුතු නිමාවට පත් කරනවා. අපට සහයෝගය ලබා දුන්නු ශක්තිය ලබා දුන්නු හැම දිනාටමත් ඒ වගේම අපට පිටුපසින් සිඳවින් මහා ශක්තියක් වුණු අතිරේක ලේකම් පාලන අපේ නිරෝෂන් මැතිතුමාට විශේෂයෙන් මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරන ඊයේ රාත්‍රිය වෙනකම් අපිත් එක්ක රැඳී සිටමින් මේ කටයුතු සාර්ථක කරගන්න සහයෝගය ලබා දුන අපේ අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේත් රැය වෙනකම් ඉදමින් මේ කටයුතු සාර්ථක කරගන්න අපිට විශාල ශක්තියක් ලබා දෙන්නට දුන නායක හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අතිරේක ලේකම් සංවර්ධන නාලක මැතිතුමා ඇතුළු සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා කරමින් මගේ ස්තුතිය මේ මොහොතේදී පිරිනැමීම මෙතකින් නිමාවට පත් කරනවා. සියලු දෙනා වහන්සේට තෙරුවන් සරණයි. අපේ මහතුරු සියලු දෙනාටමත් තෙරුවන් සරණයි.